සම්මා සම්බුදු අප මුනි දුන් හට බබලන බුදු සිරුරකි ඇත්තේ සසරේ රැස් කළ පින්වල මහිමෙන් මහා පුරිසල කුණු ඇත්තේ සමලෙස පොළොවේහි මැනවින් තබනා පතුල් පිහිටි සිරිපා ඇත්තේ දහසක් රේඛාවෙන් වට වී ගිය සක් ලකුණුද පතුලෙහි ඇත්තේ දික්ඛු විලුඹින් හා දිගු ඇඟිලිද මහ බඹු ලෙස ඍජු කය ඇත්තේ සිව්මැලි අත්පා යුග පිහිටා ඇත සත්තන සුපිහිටි මස් ඇත්තේ සුවසේ හැසිරිය හැකි ලෙස පිහිටිය ජාල විලස අත්පා ඇත්තේ උස්සු ගොප්පැට යුතු පායුග ඇත අක්බඹරු විලස උලොම් ඇත්තේ ඕලුමුවෙකුගේ බඳු කෙන්ඩා ඇත සුමුදු සිනිඳු සිවියකි ඇත්තේ කිසිදු හුවිල්ලක් නොරඳින සිවියෙහි බබලන රන් පැහැයකි ඇත්තේ ඇතුළට කිමිදුණු මල් කෙමියක් බඳු පුරිස සටහනකි එහි ඇත්තේ හොඳ උස මහතින් යුතු බුදු සිරුරෙහි නොනැමී දන ඇල්ලිය හැක්කේ සිංහරාජයෙකුගේ අභිමන් ඇති හොඳින් පිහිටි සිරුරකි ඇත්තේ සමලෙස දිස්වෙන ඇද කිසිවක් නැති සුන්දර වූ සිරුරකි ඇත්තේ වළඳින දේ සුවසේ දිරවා යන මනවින් රස නහරද ඇත්තේ වසු පැටවුන්ගේ නෙත් යුග පරදින සුවිශාල නීල නෙත් යුග ඇත්තේ
නලල් පටක් රඳවා ඇති විලසින් පුළුල් නලල් තලයකි ඇත්තේ ඇද කිසිවක් නැති හොඳින් සකස් වූ උස්ව පිහිටි සිරසකි ඇත්තේ රෝම කූපයක පිහිටා තිබෙනා එක එක ලොම බැගිනුයි ඇත්තේ ඇහි බැම මැද ඇති පුළුල් රොදක්සේ ඌර්ණ රෝම ධාතුව ඇත්තේ සිදුරු රහිත වූ මැනවින් සම වූ සුදුවන් 40 දත් ඇත්තේ දිගු පුළුලින් යුතු දිවක් සහිත වූ ගම්භීර බ්‍රහ්ම ස්වරයයි ඇත්තේ සවි බලයෙන් සිය රජෙකුගේ බඳු සවිමත් හනු පිහිටා ඇත්තේ සසරේ රැස් කළ පින්වල මහිමෙන් මහා පුරිස් සලකුණු ඇත්තේ දෙතිසක් වූ මේ පුරිස් ලකුණු ඇති බුදු සිරුරකි මුනිඳුට ඇත්තේ සාදු සාදු අපි දෝත නගා හිස නමදිමුවේ බුදු ගුණ මත්තේ සාදු සාදු